welcome back to my YouTube channel. ඔන්න මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙනේරි හාල් කැඳ කොහොමද හදාගන්නේ කියලා. අපි මුලින් මෙනේරි හාල් අරගෙන මෙන්න මේ වගේ රයක් පෙඟෙන්න තියාගන්න ඕනේ. පෙඟෙන්න තියාගත්තු මෙනේරි ටික අපි ඊට පස්සේ වතුර වලින් පෙරලා මුලින් ගන්න ඕනේ. මෙනේරි හාල් කැඳ කියන්නේ හරිම ගුණ දෙයක්. මලබද්ධයට, අධිරුධිර පීඩනයට, ඒ වගේම දිය වැඩියාව තියෙන අයට මේක බොන්න ගොඩාක්ම හොඳයි. වතුර ටික පෙරාගත්තට පස්සේ මම කරන්නේ තව චූට්ටක් වතුර දාලා මෙනේරි හාල් ටික හොඳට තම්බ ගන්නවා. මේක ඉක්මනට තැම්බෙනවා. මාර රහත් මේ කැඳ තියෙන්නේ. මම ගොඩකට හදාගන්න ඇත්තටම හස්බන්ඩ්ුත් කැඳ මෙනේරි හාල් කැඳ බොන්න නැති හින්දා මම කරන්නේ ඉතින් මට විතරක් හදාගන්න එක තමයි. මෙන්න මේ වගේ උතුරන්න හොඳට දෙන්න ඕනේ. එතකොට මෙනේරි හාල් ටික ඉක්මනට තැම්බෙනවා. ඇත්තම කිව්වොත් මෙනේරි හාල් කැඳ පිළිකා වලටත් හරිය ගොඩක් හොඳයි. පිළිකා තියන අයට පිළිකා සෛල නැති වෙන්න උනත් මේ මෙනේරි හාල් කැඳ ගොඩාක් හොඳයි. ඒ වගේම හෘදයාබාධ තියන අයටත් මේ මෙනේරි හාල් කැඳ හරි ෂෝක්. ඉතින් අපිට මේකට ඊළඟට ඕන වෙන්නේ දියකිරි, මිටිකිරි. ඕගොල්ලෝ දියකිරි මිටිකිරි වෙන වෙනම ගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ මෙනේරි හාල් ටික හොඳට තැම්බුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ දියකිරි ටිකයි මිටිකිරි ටිකයි එකට දාලා මේක හොඳට උතුර ගන්න ඕනේ. දැන් තියෙන්නේ අපිට අපේ රස අනුව ලුණු දාගන්න එක. ලුණු දාගෙන ඉවර වෙලා හොඳට මේක පොඩ්ඩක් මික්ස් කරන්න ඕනේ. එතකොට මේක උතුරනකොට අපිට තියෙන ලිප් ඕෆ් කරලා ටිකක් නිවෙන්න තියලා මේක බොන්න පුළුවන්. සමහර අය හකුරුත් එක්ක බොනවා. එහෙම ඕනෙත් නැහැ. මේක ඇත්තටම එහෙම පැණි රහ නැතුවත් හරි රහයි. එහෙනම් මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. bye.